හෙලෝ කොහොමද කට්ටියට අද අපි කතා කරන්නේ කම්බිනේෂන් කියන කොටස ප්‍රමිනිටේෂන් and කම්බිනේෂන් කියන කොටසේ ප්‍රමිනේෂන් එක කතා කරා අද අපි කතා කරනවා කම්බිනේෂන් එක කොට තමයි හරි මොකද්ද මචං කම්බිනේෂන් එකක් කියන්නේ කම්බිනේෂන් එකක් කියලා කියන්නේ වස්තු කිහිපයක් අතරින් පිළිවෙල ඕඩාගෙන නොසලකා තෝරා ගන්න එක කම්බිනේෂන් කියලා කියනවා. මොකක්ද ඒ කියන්නේ? වස්තුන් කිහිපයක් අතරින් පිළිවෙලගෙන නොසලකා. හිතන්නකෝ ඔයාට කියනවා යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා දෙන්න ගන්නේ වාඩි කරන්න කියලා. හරි. මං ගන්නම් A B C D. අපි 4 දෙනෙක් ගමු යාළුවෝ. මේ යාළුවෝ 4 දෙනාගේ නම තමයි A B C D. හරිද? දැන් මං කියනවා දෙන්න ගානේ ගෲප් කරන් දෙන්නේ. හරි. A B කියලා එකනේ. ඒ දෙන්න එක ගෲප් එක. B C ඔන්න තවත් එකක්. ආය ගන්න පුළුවන් නේද? C D ආය ගන්න පුළුවන් AD ව ආය ගන්න පුළුවන් AC ව දැන් කම්බිනේෂන් එකක නම් ඕඩර් එකක් අවශ්‍යයි කියන්නේ ඕඩර් එකක් නැතුව කම්බිනේෂන් එකක් වෙන්නේ නැහැ. කම්බිනේෂන් එකේදී වෙන්නේ මේ ඕඩර් එක නැහැ. මොකක්ද ඕඩර් එක කිව්වේ? දැන් අපි AB කියලා ගත්තා නම් ආයේ ඒකම BA ආවොත් permutation වල ඒක වැදගත්. කම්බිනේෂන් වල ඒක වැදගත් වෙන්නේ නැහැ. නෝ තමයි මෙතන තියෙන ප්‍රධාන සිද්ධිය. හරිද? දැන් AB ගත්තා. AB කියලා දෙන්නෙක් ඉන්නෝ. මුන් දෙන්න මාරු වුණා. දැන් අපි යන්නකෝ මේ පුටුවක වාඩි වෙනවා කියලා. මේ ඔන්න බංකුවක් නෙමෙයි. බංකුවක් තියෙනවා. මේ දෙකේ වාඩි වෙන්න පුළුවන් දෙන්නට. අංගයනෝ මේකේ මේ බංකුවේ වාඩි වෙන්න පුළුවන්. ඔන්න විදියට ළමයා දෙන්නෙක්ට විතරයි. ABCD වලින් හදන්න පුළුවන් වාඩි කරන්න පුළුවන් සංඛ්‍යාව. දැන් බං මෙතන A එහෙම ගත්තොත් අංගයන මෙතන ඉන්නේ A මෙතන ඉන්නේ B. AB හිටියත් උන් දෙන්න එක ළඟ ඉන්නේ. BA හිටියත් උන් දෙන්න එක ළඟ. බං පාඩුනා එකට වාඩුනහම මේ කගන්නේ. ඔකොට මේක තමයි කම්බිනේෂන් එකක් කියන්නේ. AB A ඉන්න එක AB උන් දෙන්න එක ළඟ වාඩි වෙනවා. IBA කියන එක ඌ අදාළ කරගන්නේ නැහැ. හැබැයි ප්‍රමිනිටේෂන් වල ඒක අදාළයි. මේ දැන් කතා කරන්නේ කම්බිනේෂන්. එතකොට AB කියන එක IBA කියලා ගන්න. අර රිපීට් වෙන්නේ නැති සීන් එක තමයි වෙ තියෙන්නේ. හරි. බලමු. ABC කියන අයගෙන් දෙන්නේ තෝරනවා නම් AB AC BC කියලා ගන්න පුළුවන්. AB සහ BA එකම තේරීමක් විදිහට ගන්නවා. මොකද පිළිවෙල වැදගත් නෑ. තේරීමක් විදිහට ගන්නවා. මොකද පිළිවෙල වැදගත්. මේ මෙතන කියන්නේ AB කියලා ගන්නවා. IBA කියලා අය ගන්න නෑ කියන එක. දැන් නැද්ද? ChatGPT දින පොඩි දාන්ඩුම් වෙන සිංහෙන් තියෙනවා. ෆෝමියුලා එක. ෆෝමියුලා එක කම්බිනේෂන් එක සඳහා ෆෝමියුලා එක. ෆෝමියුලා ගන්නවා මෙන්න මේක NC
r සමාන වනවා n ෆැක්ටෝරියල් බෙදීම r ෆැක්ටෝරියල් වතාවක් n ඍණ r ගේ ෆැක්ටෝරියල්. n කියනවා මුළු වස්තු ගණන, r කියනවා තෝරන වස්තු ගණන. ෆැක්ටෝරියල් හර්ෂ ආදී ලකුණෙන් කියන ෆැක්ටෝරියල් නේ. p ෆැක්ටෝරියල් කියන එක මතකයිනේ. මතක තියෙන්න ඕන ඈ. එතකොට එක්සැම්පල් එකක් ගන්න. 5 දෙනෙක් අතරින් 2 දෙනෙක් තෝරා ගන්න කියනවා. එතකොට කොහොමද හදන්නේ? n කියන සංඛ්‍යාව තමයි ගන්නේ 5ට විදියට. r කියන සංඛ්‍යාව තමයි 2 කියලා ගන්නේ. ncr හරි. ncr සමාන වෙනවා n බෙදීම n ෆැක්ටෝරියල් බෙදීම 2යි. sorry r ෆැක්ටෝරියල් වතාවක් n ඍණ r ගේ ෆැක්ටෝරියල්. 5 දෙනෙක් අතරින් දෙන්නෙක් තෝරන්න තියෙන්නේ. එහෙනම් 5 ෆැක්ටෝරියල් බෙදීම 2 ෆැක්ටෝරියල් වතාවක් 2 5 ඍණ 2 ඒකේ ෆැක්ටෝරියල්. හරි. 5 තියෙන්න රින්න කොහොම? හරි. මොකද්ද තිබ්බේ? ncr සමානයි n ෆැක්ටෝරියල් බෙදීම r ෆැක්ටෝරියල් වතාවක් n ඍණ r ගේ ෆැක්ටෝරියල්. ඕකනේ මේ ෆෝමියුලා එක. දැන් කිව්වා 5 දෙනෙක් අතරින් දෙන්නෙක් තෝරා ගන්නවා නම් අපි 5යි n 5යි t 2 සමානයි 5යි ෆැක්ටෝරියල් බෙදීම 2යි ෆැක්ටෝරියල් වතාවක් 2 ඍණ 5 ඍණ 2 කියන්නේ 3යි ෆැක්ටෝරියල්. ඔකනේ. දැන් අපිට ලියන්න පුළුවන් 5යි ෆැක්ටෝරියල් කියන්නේ 5 ගුණ කිරීම 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 කියලා. හැබැයි මං එහෙම ලියන්නේ නැහැ. මම මෙතනින් නවත්තනවා. ඇයි මම මෙතන ඉන්නේ නැත්තුවේ? කම්ප්‍රිමේටේෂන් ගැන කතා කරද්දී n ගේ ෆැක්ටෝරියල් එක සමානයි කිව්වා n වතාවක් n ඍණ 1යි ෆැක්ටෝරියල් වලට. අන්න ඒක තමයි මෙතන කරලා තියෙන්නේ. හරි. අදිරි ඇති කියලා කියනවා. ඊට පස්සේ බෙදීම තියෙනවා 2යි ෆැක්ටෝරියල් 2 ගුණ කිරීම 1 වතාවක් 3යි ෆැක්ටෝරියල්. මෙන්න මේ 3යි ෆැක්ටෝරියල් එකට තියෙන 3යි ෆැක්ටෝරියල් එක කැපුණා. මේ දෙකට මේ 4 කැපුණා. 2ක් ඉතුරුයි. එහෙනම් උත්තරේ විදියට එනවා 10 කියලා. පැහැදිලිද? මෙවෙලා සරල සිම්පල් ගාන. 5 ගුණ කිරීම 4 බෙදීම 2 ගුණ කිරීම 1 24 වර අපා 20යි 22 බෙදුවම 10 උත්තරය 10. එක්සැම්පල් එක 2 7 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන්න. අර විදියම තමයි 7 ගුණ කිරීම 6 ගුණ කිරීම 5 ගුණ කිරීම 4යි ෆැක්ටෝරියල් බෙදීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 ඩොට් 4යි ෆැක්ටෝරියල්. 4යි ෆැක්ටෝරියල් වලට 4යි ෆැක්ටෝරියල් කැපුණා.
3ට 1යි 6ට 2යි 2ට 2 කැපුණා 7 වරක් 5 35යි කියලා උත්තරය ගන්න. එහෙම නැත්නම් මේක සුළු කරලා ඉවරලා ඒක 6ෙන් බෙදුවාම එනවා. ඒ කියන්නේ 210 බෙදීම 6 සමානයි 35 කියලා එනවා. කපන්න පුළුවන් තැන් වල කපලා ගන්න ඕන. ಗುಣ කර කර ඉන්න ඕනේ නැත්ද. permutation සහ combination අතර වෙනස. permutation වල මොකද්ද සූත්‍රය? NPR සමාන වෙනවා n factorial බෙදීම n දෙන r ගේ factorial. combination වල මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? r factorial එකක් වැඩි වෙලා තියෙනවා. permutation වල ඇවිල්ලා මේ order එක වැඩගත්, order එක වැදගත්. නැත්නම් පිළිවෙල වැදගත්. ඒකෙදි AB අසමානයි BAට. හැබැයි combination වල AB සමානයි BA කියලා. combination වල order එක වැදගත් නැහැ. පිළිවෙල වැදගත් නැහැ. පුංචි ප්‍රශ්නයක් අහමු. ආදෙනෙක් අතරින් දෙන්නෙක් තෝරන්න. It's very simple නේ පුතා. 6 දෙනෙක් අතරින් දෙන්නෙක් තෝරන්න තමයි තියෙන්නේ. හදන්න ඕනේද? අදමු. සරලයි සුගමයි. හරි. 6 දෙනෙක් අතරින් දෙන්නෙක් තමයි තෝරන්න කියන්නේ. 6C2 අයනවා 6 ෆැක්ටෝරියල් බෙදීම 2 ෆැක්ටෝරියල් 6 ඍණ 2 කියන්නේ 4 ෆැක්ටෝරියල්. පැහැදිලි? හරි. අපිට 4 ෆැක්ටෝරියල් වලට 4 ෆැක්ටෝරියල් කපන්න පුළුවන්. එහෙනම් 6 වැඩි කිරීම 5 වැඩි කිරීම 4 ෆැක්ටෝරියල් බෙදීම 2 වැඩි කිරීම 1 ගුණ කිරීම 4 ෆැක්ටෝරියල්. මේ 4 ෆැක්ටෝරියල් වලට මේ 4 ෆැක්ටෝරියල් කැපුණා 2ට 1යි 6ට 3යි 3 වරක් 5 15යි. ඇදිලි එරයි 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන්න. දැන් අපි ලියලියනේ හදුවේ. පොඩ්ඩක් හිතින් හදන්න බලමු. 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන්න ඕන. 8 ෆැක්ටෝරියල් බෙදීම 3 ෆැක්ටෝරියල් වතාවක් 8න් 3 ගියාම 5යිනේ. එහෙනම් 5 ෆැක්ටෝරියල්. 5 ෆැක්ටෝරියල් වලට උඩ තියෙනවා 5 ෆැක්ටෝරියල් කපලා දැම්මා. එතකොට උඩ ඉතුරු වෙනවා 8 7 6. යට ඉතුරු වෙනවා 3 2 1. 3ට 1යි 6ට 2යි 2ට 1යි උඩ තියෙනවා 2ක් කැපුණා. ඒ කියන්නේ 8 වරක් 7 සමානයි 42යි කියලා උත්තරය යන්න පුළුවන්. පුළුවන්ද තා හදන්න එහෙම? හරි. අපි පොඩ්ඩක් ලියලම හදමු තාම. චුට්ටක් ඉස්සරහට යනකම්. 8න් 3 දෙනෙක් තමයි හොයන්නේ. එතකොට 8යි ෆැක්ටෝරියල් බෙදීම 3යි ෆැක්ටෝරියල් වතාවක් 5යි ෆැක්ටෝරියල්. 5 එක තේරෙනව නේද? 5න්නේ 8 ඍණ 3. ඍණ 3යි. ඒ කියන්නේ 5යි. හරි. අපි 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5යි ෆැක්ටෝරියල් බෙදීම 3යි 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 වැඩි කිරීම
5 ෆැක්ටෝරියල්. 5ට 5 කැපුණා. 3ට 1යි 6ට 2යි මේ දෙකට මේ දෙක කැපුණා. 8 වරක් 7 42යි කියලා එනවා පුතා. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන්න. මේවා හදලා එවන්න කියනවා. බලමු. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන්න. 10යි 4යි. 10න් 4 ගියම් කීයද පුතා? 6යි නේ. ඒ කියන්නේ 6 ෆැක්ටෝරියල් වලට 6 ෆැක්ටෝරියල් කපලා ගන්න. දැන් උඩ එනවා කීයද? 10 9 8 7 6 6 නේද? 6 ඉන්නේ නෑනේ බං. 6 ෆැක්ටෝරියල් වලට 6 ෆැක්ටෝරියල් කපලා ගියා. 10 9 8 7 බෙදීම 4 නේ. 4 3 2 1 දෙකට sorry 3ට 1යි 6ට 2යි. එතකොට 2ට 2 කැපුණා 6 ඉවරයි. යට තියෙන්නේ මොනවද? 4 ඉතුරුයි. උඩ තියෙනවා 10 9 8 සහ අම්මට 6 නෑනේ පුතා. අමතකුණානේ. ඉස්සුනේ ගෙලින්නේ 10 8 9 7 4ට 1යි 8ට 2යි. 2ට 2 කැපුණා. එතකොට 10 9 7 තියෙනවා. යට තියෙනවා 3 විතරයි. 3ට 1යි 9ට 3යි. 7 වරක් 3 21යි. 21 10 වැඩි කරාම 210යි. ඔක තමයි උත්තරේ. බලමුද? මේ ටයිප් එකට හදන්න පුළුවන් වෙමු. මේ ටයිප් එකට කියන්නේ හිතින් පොඩ්ඩක් ඉතින් හදලා ඊට පස්සේ පොඩ්ඩක් ලියලා බලමු හරිද කියලා. තරතුනොත් එහෙමයි අර යොත් එහෙමයි. තිබේ 10න් 4 දෙනෙක් නේ. 10යි 4යි ඉක්වල් 10යි ෆැක්ටෝරියල් එදීම 4යි ෆැක්ටෝරියල් වතාවක් 6යි ෆැක්ටෝරියල්. එතකොට එතනින් එනවා 10 වතාවක් 9 වතාවක් 8 වතාවක් 7 වතාවක් 6යි ෆැක්ටෝරියල්. බෙදුවා 4 3 2 1 6යි ෆැක්ටෝරියල්. 6ට 6 කැපුණා. 4ට 1යි 8ට 2යි ඉන්න 2කට කැපුණා 2 2 ඊට පස්සේ එනවා 3යි 3යි 4 3 21යි 21 වැඩි කරා 10න් ඇවිල්ලා 210යි පුතා. වැඩි ගොඩද? බලමු ඔය ඔක්කොම හරිද කියලා. මුලින් ආව එකට උත්තරේ 6ට 4 කැපිලා ගියා. ඊයේද පුතාවේ 15යි. 1ට 15යි 2ට 56යි 3ට 210යි. මචං උත්තර ටික බලමු. අම්මඩ සිරි 15 හරි ගිහිල්ලා දඩ බඩස් 56 ඉතින් 56ක් ආවද? 3ට 1යි 6ට 2යි 2ට 1යි 2ට 1යි මං කිව්වේ 42 කියලාද? sorry මට මතකයි මම 40 කතාවක් කියනවා. 8 වරක් අත එන්නේ හරි. 8 වරක් අත ඇවිල්ලා 56. දැන් නැද්ද දාංගන ඩුංගන මේ හරිනේ 210. අර තුනම හරි. දැන් ටිකක් අමාරු එකක් අදමු.
12 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරන්න. අම්මට සිරි වෙලා කොල්ලට සොරි වෙනවා. අර විදියට හදලා බලමුද? 12ක් ඉන්නවා. 5ක් 12න් 5 ගියාම 7යි. හරිද? 7ක් කියන්නේ 7 ෆැක්ටෝරියල් වලට 7 ෆැක්ටෝරියල් සරස් පරස් ඉවරයි. මොකද්ද උඩින් එන්නේ? 12 11 10 9 8 විතරයි. 7 එන්නේ නැහැ නේ. 7 කවලා ගියානේ. යට එනවා 5 4 3 2 1. ඊට පස්සේ 6ට 1යි 6ක් එන්නේ නැහැ පුතා. 5 5ට 1යි 10ට 2යි. හරිද? 4ට 1යි 8ට 2යි 3ට 1යි 9ට 3යි 2ට 1යි උඩින් දෙකක් කපලා දාමු. උඩ එනවා උත්තරව 12 11 ඊට පස්සේ 2 3 එච්චරයි. ඔය දෙක ගුණ කරන්න තියෙන්නේ පුතා. 11 සරක් 11 121 නේද? ඔව් 121යි. 11 සරක් 12 121ට 10ක් වුණාම 131යි 131යි 33යි. 12 සරක් 11 12 සරක් 10 120යි. 12 සරක් 11 132යි නේද? ඔව් 132යි. 12 සරක් 11 132යි. අතනින් එනවා 3 වරක් 2 6යි. 132 6න් වැඩි කරා නම් උත්තරේ එන්න ඕන. උත්තරේ ඇවිල්ලා 132. බං ඒ මාදන් අර විදි ටයිප් එක හලියලම ආදමු. ලේසි පහසුයි. අර වගේ පොඩි ගානක් නම් මේ අපිට හිතින් හතලා බලන්න. කිය දෙන්නේ 12 ෆැක්ටෝරියල් බෙදීම 5 ෆැක්ටෝරියල් වතාවක් 7 ෆැක්ටෝරියල්. එහෙනම් පුතා 12යි 11යි හරි 10යි හරි 9යි 8යි 7යි ෆැක්ටෝරියල්. යට එනවා 5යි 4යි 3යි 2යි 1යි 7යි ෆැක්ටෝරියල්. මේන් පුතා කැපුණා. 4 7 කැපුවා 4ට 1යි 8ට 2යි 3ට 1යි 9ට 3යි 2ට 1යි අම්පුතා 12 කපුණා 6යි 6 වරක් 3 18යි 18 ඒව දෙක 36නේ. ඔව් 36. 36 පුතා වැඩි කරන්න 11න් 36 වැඩි කරොත් 11න් 6 වරක් 11 66යි 66න් 6 ඉතුරු ඉද පුතා 6ක් විතර. 3 වරක් 11 33යි 33 6යි 39යි. අපිට කොහේ හරි වැරදුනාද? ඩයින් 12 දෙනෙක් අතරින්
5 දෙනෙක් තෝරන්න කියන්නේ 12යි 5යි මං හිතනවා හරි කියලා බලමු හදලා මේක වැඩි කරන්න ඕන පුතා 10න් එතකොට එනවා 3960ක් කියලා මට හිතෙනවා කොහේ හරි වැරදුනා කියලා හරි නේද බලමු පොඩ්ඩක් එකට වැරදිලා නේද හතයි 892 එන්න ඕන මොකද පුතා වැරදුනේ බලමු ආයිසරය 12 5 ඉතින් එනවා 12 ෆැක්ටෝරියල් බෙදීම 5යි ෆැක්ටෝරියල් වතාවක් 7යි ෆැක්ටෝරියල් 12න් 5 ගියාම 7යි නේද 7 ඊට පස්සේ 12 වැඩි කිරීම 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 වැඩි කිරීම 8 වැඩි කිරීම 7යි ෆැක්ටෝරියල් බෙදීම 5යි 4යි 3යි පස්සේ 2යි 1 වැඩි කිරීම 7යි ෆැක්ටෝරියල් මේ 7යි ෆැක්ටෝරියල් වලට මේ 7යි ෆැක්ටෝරියල් කැපුණා 2ට 1යි 4යි මේ 4ට මේ 4 කැපුණා ඒක ඉවරයි 3ට 1යි 9ට 3යි 5ට 1යි 10ට 2යි හරිනේ එතකොට මෙතෙන් එනවා ඉවර 3 6යි 12 වරක් 11 12 වරක් 11 කීයද පුතා 12 වරක් 10 120යි 12 වරක් 11 132යි 132 වැඩි කිරීම 6 කීය දෙන්නේ අවරක් 2 12න් 2 එකක් විතරයි අවරක් 3 18යි 1යි 19යි අවරක් 1 6යි අත අම්මරද උත්තරය ආව නේද 892 පුතා 9 දෙනෙක් අතරින් 7 දෙනෙක් තෝරන්න 9ක් අතරින් 4ක් තෝරන්න ඒ කියන්නේ 5ක් අයින් වෙනවා 5යි ෆැක්ටෝරියල් කැපිලා ගියා 9 ඉතුරු වෙනවා 8 ඉතුරු වෙනවා 7 ඉතුරු වෙනවා 6 ඉතුරු වෙනවා යට 4 3 2 3ට 6ට 3යි සොරි 2යි එතකොට 2ට 2 කැපුණා 6 ඉවරයි සහ යට ඉතුරු වෙන්නේ 4 4ට 1යි 8ට 2යි 9 වරක් 7 වතාවක් 2 9 වරක් 7 කීයද පුතා 9 වරක් 5 45යි 9 වරක් 6 54යි 9 වරක් 7 54යි 63යි 54යි අයියෝ 54 දෙන්නේ
මගුලද බලමු සක්කරේවැනි නම් වරක් 7 අතාවක් 2 නම් වර 2 18 නම් වර 2 18යි 18 ගුණ කිරීම 7 8 වරක් 5 40යි 8 වරක් 6 48යි 8 වරක් 7 56යි 56න් 6 5ක් විතර 7 වරක් 1 7යි 7යි 5යි 12යි 126 පුතා උත්තරේ බලමුද බලමු 9 4 5 මේ පහට 5 කැවිලා ගියා 9 8 7 6 ඉතුරු වෙනවා යට ඉතුරු වෙනවා 4 3 2 1 මේ 6ට මේ 3 කැපුණාම එතන 2ක් ඉතුරු වෙනවා මේ දෙකට මෙතන 2 කැපුණා ඉමේජින් කරන්න අන්න කැපුණා එන්න කැපුණා හරිනේ 4ට 1යි 8ට 2යි එතකොට මේ ඔක්කොම නැති වෙලා ගියා 9යි 7යි 2යි ඉතුරු වෙනවා 9 වර 2 18යි 18 ඒවා sorry 9 වර 2 18යි 18 ඒවා 7 126 වැරදිලා ඒ වැරදිලා තියෙන්නේ 128 දාලානේ තියෙන්නේ ඉස්සුනේ ගෙලින්නේ හරි බලමු ABCDEF කියන 6 දෙනා අතරින් 3 දෙනෙකුගෙන් කමිටුවක් සෑදිය හැකි ආකාර කීයක් තිබේ? ABCD වැඩක් නැහැ. 6 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක්ගෙන් කමිටුවක් හදන්න ඕන. කොහොමද හදන්නේ? 6යි 3යි. 3යි 3යි. එතකොට 3යි ෆැක්ටෝරියල් වලට 3යි ෆැක්ටෝරියල් කපිලා ගියා. 6 5 4 උඩ ඉතුරු වෙනවා යට ඉතුරු වෙනවා 3 2 1 3ට 1යි 6ට 2යි 2ට 1යි 1 1 කැපිලා ගියා 4 වරක් 5 20 පුතා බලමු උත්තරේ 20 පුතා උත්තරේ පොඩ නේද පැහැදිලි නේද අකුණු 3න් එකමාරක් වගේ ඉති වර්ඩ් ප්‍රොබ්ලම් ටිකක් හදමු කියලා කියනවා මේ chat gpt හදමු දෙන්න හදමු පුතා පන්තියක සිසුන් 10 දෙනෙක් සිටිනවා ඒ අතරින් 3 දෙනෙක් ප්‍රිෆෙක්ට් මණ්ඩලයට තෝරාගත හැකි ආකාර කීයක් තිබෙද අම්මට සිරි වෙලා නැකොල්ලට සිරි වෙන්නේ නැහැ 10න් 3යි 10න් 3යි කියන්නේ 7යි 7යි ෆැක්ටෝරියල් වලට 7යි ෆැක්ටෝරියල් කැපිලා ගියා 10 9 8 ඉතුරු වෙනවා උඩ යට ඉතුරු වෙනවා 3 2 1 3ට 1යි 9ට 3යි 8ට 4යි 2ට කැපිලා ගියා එතකොට 3 වරක් 2 6යි 6 වරක් 10යි 60 ද උත්තරේ බලමු පොඩ්ඩක් පොඩ්ඩක් ඩිස්මිස් වුණා වගේ එකක් තියෙනවනේ 10න් 3යි 10 ෆැක්ටෝරියල් එදීම මේක ලියන්න ඕනද ඕනේ නෑනේ කමන්න ලියමු 3 ෆැක්ටෝරියල් කතාවක් 7යි ෆැක්ටෝරියල් දෙක නෙමෙයි 7 හරි 10 9 8 7 ෆැක්ටෝරියල් බෙදීම 3 2 1
කතාවක් අතෑ පැට්ටෝරිය අතෑ පැට්ටෝරියල්ට අතෑ පැට්ටෝරියල් කැපුණා 2ට 1යි 8ට 4යි 3ට 1යි 9ට 3යි 4 වරක් 3 12යි 12 වරක් 10 120 පුතා උත්තරේ 120ද ඔව් 120 පුතා උත්තරේ වැඩේ ගොඩද වැඩේ ගොඩ ABCD EFG කියන 7 දෙනා අතරින් දෙදෙනෙකු තෝරා ගැනීමට ආකාර කීයක් තිබෙද 7යි 2යි 5යි 5යි 5 ෆැක්ටෝරියල් වලට 5 ෆැක්ටෝරිය කැපිලා ගියා එතකොට කීයක් ඉතුරු වෙනවද පුතා 7 6 බෙදීම 2 1 2ට 1යි 6ට 3යි 4 3 21යි කාඩ් 52 පැකට්ටුවකින් කාඩ් 5 අරග හරිද බලමුද අන්න 7 අතරින් දෙන්නේ ඊට පස්සේ 21යි පැහැදිලිනේ ආයිතින් මේවා පැහැදිලි කරන්න දෙයක් නෑනේ මේවල very simple ගන්න මේක පොඩ්ඩක් දාරනේ +2 කින් කාඩ් 5ක් තෝරගන්න ඇයි ඒක දාර වෙන්නේ තුල කිරීමක් තියෙනවා පුතා 52කින් 5 52කින් 5 ගියහම කීයද පුතා 47 නේ එතකොට 52 51 ඊට පස්සේ 50 ආයේ 49 48 ආයනවා 47 47 ෆැක්ටෝරියල් යට එනවා 5 4 3 2 එක ඕනේ නෑනේ 47 ෆැක්ටෝරියල් එක 47ට 47 කැපුණා 5ට 1යි 50ට 10යි 4ට 1යි 48ට 12යි පුතා ඔව් 3ට මෙන්න මේ 12 කැපුණා 4 මෙන්න මේ 2ට මෙන්න මේ 4 කැපුණා එතකොට ඉතුරු වෙනවා 49යි වැඩි කිරීම 10 වැඩි කිරීම 51 වැඩි කිරීම 52 අම්මට සිරියලා ඔල්ලට සුරු වෙනවා මේවට නම් ඉතින් මොනවද පුතා කැල්කියුලේටර් යොදා ගන්න ඒවා දන්න බෑ නැත්ත කැල්කියුලේටර් ඉන්නේ කැල්කියුලේටර් ආන්නා දෙකක් ආවනේ ඉතින් 51 වැඩි කිරීම 52 වැඩි කිරීම 10 වැඩි කිරීම 49 12,99,680 ද උත්තරේ වැරදි බලමු පොඩ්ඩක් 51 sorry 52 වැඩි කිරීම 51 වැඩි කිරීම 50 වැඩි කිරීම 49 වැඩි කිරීම 48 ඕක බෙදන්න ඕන කීයෙන්ද 5 ෆැක්ටෝරියල් නේ 5 ෆැක්ටෝරියල් ගන්නේ 4 වරක් 5 20යි
විස්සව තුනක් 60යි 60 දෙයක් 120 120 බෙදුව නම් හරි නේද පුතා උත්තරය ඇවිල්ලා ඊට උත්තරේ 5,98,960යි ඉපිරේ තුනම හරි බේසික් කම්බිනේෂන් හොඳට අල්ලගෙන වගේ අල්ලගෙනද වැඩේ ගොඩ නේද එච්චර මෙතන ඉඳලා තමයි පුතා ටිකක් අමාරු අපි හදමුද 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන විට ඒ අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි ආකාර කීයක් තිබේද හරි very කොහොමද හදන්නේ පුතා 8 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක් තෝරගන්න ඕන හැබැයි ඒ කියන පුද්ගලයා ඉන්න ඕන ඒ ඉන්ක්ලූඩ් වෙන්න ඕනලු ඒ අනිවාර්යෙන් ඉන්නවා කියන්නේ මම පොඩ්ඩක් මේක කලින් හැදුවා හරිද මම ඒ විදිහට හදලා පෙන්නන්නම්කෝ ඇයි මට වැරදුනේ කියලා මම පෙන්නනවා 8 දෙනෙක් ඉන්නවනේ අරෙන් 3 දෙනෙක් තෝරගන්න ඕන මං හිතුවා හරි දැන් ඒ අනිවාර්යෙන් තියෙන්න ඕන ඒ අනිවාර්යෙන් තියෙන්න ඕනේ හින්දා ඒ ඇවිල්ලා ඒ කියන්නේ මෙහෙම 8 දෙනෙක් ඉන්නවා 803යිනේ මෙන්න මේ 3 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන් ඒ වෙන්න ඕන ඉතුරු දෙන්නනේ හොයන්න ඕන හරිද ඉතුරු දෙන්න හොයන්න ඕනේ හින්දා මං 3න් එකක් අඩු කරලා එතකොට දෙන්නේ නැයිනේ මං 802 හෙව්වා පුතා වැරදි කියන්නකෝ ඇයි ඒ 802 දෙක වැරදි හිතුවා වැඩේ 5 මීටර වුණානේ වද්ද උඩ වෙලා තියෙන එහෙම එකක් පුතා වෙලා තියෙන්නේ හරිද 803 දෙන 803 8න් 3 දෙනෙක් හොයන්න ඕන ඒ කියන එක්කෙනා මේකේ ඉන්නවා ඒ කියන්නේ එයා කිසිම විදියකින් ඒ කියන එක්කෙනා අයින් වෙන්න බෑ ඒ කියන එක්කෙනා නියතයි හරිද ඒ කියන්නේ අපිට 8 දෙනාගෙන් ඒ අනිවාර්යෙන් ඉන්න ඕන නම් 8න් එකක් අඩු කරාම කීයද 7 අපිට 702 හෙව්වනම් හරි නේද අය පුතා මට කලින් එකේ 802 හොයලා වැරදුනේ 8 ඒ කියන එක්කෙනා මන් 3න් අඩු කරා දැන් 8න් අඩු කරන් නවතුණා අන්න එතන කෙලවුනේ එතකොට 803 දෙනාගෙන් නෙමෙයි ගන්න ඕන පුතා 702කින් තමයි ගන්න ඕන පැහැදිලිද මං කිව්වද එතන පැහැදිලි නෑ කියලා හේතුව මටපත් තේරුණා හරි බලමුකෝ 8 දෙනෙක් ඉන්නවා එහෙම හිතන්නකෝ 1 2 3 4 5 6 7 8 3 දෙනා ගානේ තෝරන්න තියෙන්නේ එහෙම නැත්නම් ගෲප් කරන්න තියෙන්නේ මේක වෙලා මේ ප්‍රිමිනේෂන් එක නෙවෙයි ඈ මේක තියෙන්නේ කම්බිනේෂන් අයි කම්බිනේෂන් එක තෝරගන්නේ කොහොමද මේක මට කලින් කියන්නම තුනක්
රිමියුටේෂන් වල තියෙන්නේ අන්ඩායක් ඒ කියන්නේ මොකක්ද අන්ඩැක් එක තියෙන ඔහේ ඉන්විටේෂන් එකයි කම්බිනේෂන් එකයි වෙනස් වෙන්නේ ඕඩර් එකෙන්නේ සොරි පිමිටේෂන් එක කම්බිනේෂන් එකයි වෙනස් වෙන්නේ ඕඩර් එක අතකොට මේ කම්බිනේෂන් එකදී භාවිතා වෙන්නේ තේරි ප්‍රමිනේෂන් එක වෙන්නේ තෝරණව නෙමේ අපි ගෲප් ගන්නවා මං කියන එක පැහැදිලිද ඒ කියන්නේ මේ හිතන්නකෝ ABC කියලා ගත්තොත් මේ තුන් දෙනා පුටුවක වාඩි කරනවා හරි පුටුවක වාඩි වෙන්න නැහුවොත් B මුලට එන්න පුළුවන් A යකට යන්න පුළුවන් C මැදට එන්න පුළුවන් විවිධාකාර තියෙනවනේ අන්න ඒක තමයි ලිමිටේෂන් එක ABC කියන එක්කෙනා වාඩි වෙනවා තෝරන්න ගත්තොත් මුන් දෙන්න වාඩි වෙන්න කියන ඒ මුන් තුන් දෙනාට වාඩි වෙන්න කියන කම්බිනේෂන් එකේදී වෙන්නේ අමතතනකින් වාඩියම් බා කියන වගේ සින්න ඇත්තම ඒ කියන්නේ ඌට අදාළ නෑ A ගාවද B ඉන්නේ B ගාවද C ඒක ඌට අදාළ නෑ මෙතන මෙහෙම කිව්වොත් මං කියන මෙන්න මේකේ වාඩි වෙන්න පුළුවන් දෙන්නයි ඒ දෙන්න හැදෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙද එතකොට AB ගාව වෙන්න පුළුවන් BC වෙන්න පුළුවන් DA වෙන්න පුළුවන් ඇයි එතකොට BAB BN මචං AB ගාව අඩුනත් එකයි BA ගාව අඩුනත් එකයි මේක තමයි පුතා කම්බිනේෂන් කියන්නේ අර ඕඩර් එක ගන්න පිළිවෙලක් නැහැ AB සමාන වෙනවා BAට හරි ඔන්න ඕක තමයි දැන් මෙච්චර වල කරේ හරි අපි යන් ගන්නට දැන් කියනවා මතර කතා එනවනේ මෙන්න මේක තමයි ඔව් 2 2 3 4 5 6 7 8 දෙනෙක් ඉන්නවා 8 දෙනාගෙන් A කියන එක්කෙනා මම මෙන්න මේක කියනවා සෙට් නෑ එන බලද මෙයා ඉන්න ඕන මෙයා අනිවාර්යෙන් ගෲප් එකේ ඉන්න ඕන හරි දැන් මූ ඉන්නවනම් මේ ටිකෙන් හෙව්වනම් හරි නේද ඉතුරු දෙන්න එතකොට මෙතන කීයක් විතර 1 2 3 4 5 6 7 එතකොට 7 දෙනෙක් ඉන්නවා දැන් එක්කේ 8 දෙනාගෙන් 3 ගෲප් හදන්න ඕන හරිද දැන් එක්කෙනෙක් දැනටම සිලෙක්ට් වෙලා ඉවරයි ඌ වෙනස් වෙන්නේ නැහැ එහෙනම් ඌ වෙනස් වෙන්නේ නැත්තම් 8න් 3 දෙනෙක්ගෙන් එකෙක් දැන් අරගෙන ඉවරයි දැන් කීයක් ඉන්නවද ඉතුරු 7 දෙනෙක් ඉන්නවා 7 දෙනෙක්ගෙන් දැන් කීයක්ද තෝරගන්නවා දෙන්න ඇයි දෙන්නේ තෝරගන්නේ ඇයි බං එක්කෙනෙක් තෝරගෙන ඉන්නේ එහෙනම් 7 C 2 තමයි ගන්න ඕන 7C2 මං කලින් ගත්තනේ 8C2 කියලා මං කිව්වේ මට කෙලවුණා කියලා ඇයි මට කෙලවුනේ මම මෙන්න මූව 8 කියන මේ ඔක්කොගෙම ආයි දෙන්නෙක් තියුරු
ඔක්කොගේ මෙන්න ෑනේ නේද පැහැදිලි නේද ඒක ඇයි ඔක්කොගේ මෙන්න ඇත්තේ අට දෙනාගෙන් එක්කෙනෙක් දැනට මස්සිලට්ටල ඉවරෑ පුතා එනම් වද්ද කරනාව අත සීටයක තමයි ගන්න ඕන අතසී දෙක කියන්නේ අත 6 ළඟට 5 ෆැක්ටෝරියල් එදීම කීයද දෙකයි ෆැක්ටෝ දෙක වැඩි කිරීම එක වැඩි කිරීම 5යි ෆැක්ටෝරියල් මෙන්න මේ පාට මේ පහ කැපුණා දෙකට එකයි අයට 3යි අතරත් 3 21යි කියලා එනවා බලමු උත්තරේ හරිද කියලා දැනටම ඒ තෝරලා තියෙනවා ඉතුරු 7 දෙනාගෙන් තව දෙන්නෙක් තෝරන්න ඕන එහෙනම් 702 සමානයි 21යි ඔයගේ උත්තරේ 28යි එහෙනම් නිවැරදි උත්තරේ 21යි ඇදිලීද මට කෙලවුණා නේද ඇයි කෙලවුනේ කියලා දැන් මං කිව්වා ඊළඟ ගණන් දෙක අපි කෙලව ගන්න දෝ හදව හරි බලමුකෝ 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන විට B ඇතුළත් නොවිය යුතුයි ආකාර කීයක් තිබෙද B ඇතුළත් වෙන්න බෑ 10 දෙනෙක් ඉන්නවා කොහොමද හදන්නේ මම මේ ඉරි කෑලි වලින්ම කියලා දෙන්න මොන එක නිකන් පැහැදිලි නිකන් ලේසි වගේ සින්නේ අතක 10ක් නේ ඉන්න පුතා එකයි පේන්නේ වගේ මේ පාඩගම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8 9යි 10යි මෙන්න මූ තමයි B කියන එක මෙතන ගන්න මෙන්න මූ තමයි B දැන් මූ එන්න බෑ උඩ ගහලා එලවලා තියෙන්නේ හරි දැන් කීයක් ඉන්නවද පුතා 9 දෙනෙක් ඉන්නවනේ කීයක් තෝරන්න ඕනද 4 දෙනයිනේ එනම් පුතා මේ 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන්න ඕන හැබැයි B ඇතුළත් වෙන්න බෑ B ඇතුළත් වෙන්නේ නැත්තම් එන 10 දෙනෙක් ඉන්න බෑනේ බං එයි 10 දෙනා එන්නේ B ඇතුළුව B අයින් වුණාම යෙදිතුරු 9 දෙනා 9න් 4ක් තෝරන්න ඕන පුතා 9න් 4ක් තෝරනවා කියන්නේ වැඩේ ගොඩද ඔව් වැඩේ ගොඩ 9 4 සමාන වෙනවා 9න් 4 ගියහම 5යි ඒ කියන්නේ 5ට යනකම් පුළුවන් නේ අත 5යි ෆැක්ටෝරියල් බෙදීම 4 3 2 ඇවිල්ලා 1 සහ 5 ෆැක්ටෝරියල් 5 ෆැක්ටෝරියල් වලට 5 ෆැක්ටෝරියල් කැපුණා එන්න මේ 3ට මේතන 3 යනවා මේ දෙකට එතනින් 3යි මේ 4ට එතන 2යි කිය දෙන්නේ දෙවරක් 3 6යි 6 වරක් 3 18යි 18 ඒවා 7 18 ඒවා 7ක් පුතා කීයද 8යි 56න් 6 ඊට පස්සේ එනවා 7 වරක් 1 7යි 7යි 5යි 12යි 126 කියලානේ උත්තරේ 126 පුතා බලමුද ටන් ටරන් 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 ටටා
කෙලවුනා කිව්වනේ අරකම තමයි වුණේ. දැන් නිවැරදි උත්තරේ මොකද්ද? 126 පුතා. දැන් හරි නේද? වැඩේ ගොඩ නේද? සුපිරි නේද? පට්ට එල ඕක තමයි පුතා කියන්නේ. සුපිරි කියලා. 7 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන විට A සහ B දෙන්නම ඇතුළත් විය යුතුයි. ආකාර කීයක් තියෙද? අපට සිරි වෙනව නේද? දැන් දෙන්නෙක් හොයපන්කෝ. අරකමෙන්ම කරන්නම් ඈ. ඔය දෙකමේ 1 2 3 4යි 5යි 6යි 7ක් තියෙනවද බලන්න. 3යි 6යි 7 හරි. මේ පුතා මම දන්නවා මේ A නෑ B මෙන්න ඉන්න A හරි ඔන්න ඔය දෙන්න ඉන්න. දැන් මොකද කියන්නේ? 7 දෙනෙක් ඉන්න. 7 දෙනා අතරින් 3 දෙනෙක් තෝරන විට A සහ B දෙන්නම ඇතුළත් විය යුතුයි. ආකාර කීයක් තියෙනවා? ඒ කියන්නේ 7 දෙනෙක් ඉන්නවා. 7 දෙනාගෙන් 3 දෙනෙක් තෝරන්න ඕන. එනම් පුතා මේ දෙන්න අනිවාර්යෙන් ඉන්න ඕනේ. A B ඇතුළත් වෙන්න ඕන අනිවාර්යෙන්. මෙන්න මේ 7 දෙනාගෙන් දෙන්නේ ගියට පස්සේ 5 දෙනා නේද ඉතුරු? 5 දෙනාගෙන් එක්කෙනෙක් තෝරන්න ඕන. 5 1 ඒ කියන්නේ උත්තරේ කීයද? 5යිනේ පුතා. නේ? උත්තරේ 5යිද? බලමු පොඩ්ඩක්. 5යි නේද? වැඩේ ගොඩ නේද? සුපිරි නේද? මේක ගත්ත එක තේරුණාද? කෙලින්ම ගත්තේ. ඇයි මේ කෙලින්ම ගත්තේ? ඒ බම් මෙතන තියෙන්නේ එකනේ. මේ එක කියන්නේ 4යි. 5න් එකක් ගියාම 4යි ෆැක්ටෝරියල්. ඔන්න එක වැඩි කිරීම 4යි ෆැක්ටෝරියල්. 4යි 4ට කැපුණා 5 ඉතුරුණා. 5 1 කියන්නේ 5යි පුතා. හරි නේද? යමු අපි වැඩේට. මතක තියාගන්න ඒ ඇතුළත් විය යුතුයි. ඒ මුලින් ෆික්ස් කරලා ඉතුරු අයගෙන් තෝරන්න. මං කිව්ව එකම නේද? ඔව්. B ඇතුළත් විය යුතුයි. B ඉතුරු කරලා ඉවත් කරලා ඉතුරු අයගෙන් තෝරන්න. A සහ B දෙන්නම ඇතුළත් වෙන්න ඕන. දෙන්නම ෆික්ස් කරලා ඉතුරු සෙට් පුරවන්න. අද වෙනකොට NCR ගණන් හොඳට කරනවා. වැරදුනේ කන්ඩිෂන් ඇප්ලයි කරන්න තැනනේ. ඔව් දැන් මේ ඒ කෙලවුණ එකනේ. දැන් චැලෙන්ජ් එක. මේ ChatGPT දෙන්නේ බලමු. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන විට A සහ B දෙන්නම ඇතුළත් විය යුතු නම් ආකාර කීයක් තිබේද? ඇත්තලවී අරගම නේද පුතා? 10 දෙනෙක් අතරක් ඉන්නවා. 4 දෙනෙක් තෝරන්න තියෙනවා. A B දෙන්නම ඇතුළත් වෙන්න ඕන. ඒ කියන්නේ 10න් දෙයක් ගියාම කීයද පුතා? 8යි. 8 C 2. 8 C 2. 8න් දෙයක් ගියාම 6යි. 8 වැඩි කිරීම 7 වැඩි කිරීම 6යි ෆැක්ටෝරියල් බෙදීම 2 වැඩි කිරීම 6යි ෆැක්ටෝරියල් 6ට 6 කැපුණා 2ට 1යි 4යි 4 වරක් 7 4 වරක් 3 21යි 28යි උත්තරේ 28යිද?
බලමු. හරි මචං. ප්‍රශ්නය 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරන විට A සහ B දෙන්නම ඇතුළත් විය යුතුයි. A සහ B දෙන්නා දැනට තෝරලා ඉවරයි. එතකොට ඉතිරි 8 දෙනාගෙන් තව දෙන්නෙක් තෝරන්න ඕන. උත්තරේ හරි. දැන් පේනවා කන්ඩිෂන් තියෙන කම්බිනේෂන් ප්‍රශ්න අල්ලා ගන්න පටන් අරන් තියෙනවා. හරි. අවසාන චැලෙන්ජ් එක. 12 දෙනෙක් අතරින් 5 දෙනෙක්ගේ කමිටුවක් තෝරනවා. 12 දෙනෙක් අතරින් 5 දෙනෙකුගේ කමිටුවක් තෝරනවා. මං කියවනේ කම්බිනේෂන් කියන්නේ තේරි. හරි. A සහ B දෙන්නම කමිටුවේ සිටිය යුතුයි පුතා. කමිටුවේ කීයක් සෑදිය හැකි? කමිටු කීයක් සෑදිය හැකි දාන්න. 12 දෙනයි 5යි. එතකොට 12 දෙනෙක්ගෙන් 5යි කියන්නේ AB දෙන්නම අනිවාර්යෙන් ඉන්න ඕනනේ. 12න් 5ක් කියන්නේ 12න් 2ක් කියන්නේ 10. එතකොට 10න් 3යි එන්නේ 10C3. 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 මෙන්න පුතා 10 ගැලුණා C3. ඒ කියන්නේ 10 9 8 7 6 sorry 10න් 3 ගියාම 7යිනේ පුතා. 7යි ෆැක්ටෝරියල්. 7යි ෆැක්ටෝරියල් බෙදීම 3 2 වැඩි කිරීම 7යි ෆැක්ටෝරියල්. 7යි ෆැක්ටෝරියල් වලට 7යි ෆැක්ටෝරියල් කැපුණා 3ටයි 9ටයි 3යි 2ටයි 8ටයි 4යි 4 වරක් 3 12යි 12 වරක් 10 120. උත්තරේ 120යි කියලා යවමු බලන්න. හරිදී කියලා වැටෙයිද? හරි මචං මේ පාරත් හරි කියලා තියෙනවා. මේ වෙනකොට ඔයාට NCR ෆෝමියුලා එක ෆැක්ටෝරියල් එක සිම්පල් කම්බිනේෂන් must include fraction must include fraction සහ must exclude fraction හොඳට තේරිලා තියෙනවා. දැන් මම පොඩි ෂෝට් කට් එකක් දෙන්න. මොකක්ද මේ ෂෝට් කට් එක කියලා බලමු. A ඇතුළත් විය යුතුයි A ෆික්ස් කරන්න. A B ඇතුළත් විය යුතුයි A B ෆික්ස් කරන්න. A ඇතුළත් නොවිය යුතුයි A රිමූව් කරන්න. A හෝ B අවම වශයෙන් එකවත් ඇතුළත් විය යුතුයි. මේ වගේ ප්‍රශ්නවල කම්ප්ලිමන්ට් මෙතඩ් පාවිච්චි කරනවා. දැන් ඔයා කම්බිනේෂන් වල මූලික කොටස අල්ලගෙන ඉන්නවා. ඊළඟට ප්‍රිමිනේෂන් පාඩමත් ඉගෙන ගන්න ඕනද? නැත්නම් කම්බිනේෂන් වල එක්සෑම් ටයිප් ෆ්‍රැක්ෂන් තව ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේද? මොකද කරන්නේ පුතා? අපි කම්බිනේෂන් and ප්‍රිමිනේෂන් ඔබලන් ගණන් ඉල්ලමු. නේද? දැන් මම කලින් ප්‍රිමිනේෂන් කරානේ. මොකද්ද ඉල්ලන්නේ? ටයිප් කර ඉන්න බෑ. කොපි කරා paste කරා and combination වල සංයුක්ත කියන්නේ කොහොමද? සංයුක්ත තම්බයි. ප්‍රශ්න ටිකක් බලමු. සාමාන්‍යයෙන් A level සහ competitive exam වල එන වර්ගය ඉගෙන ටික අම්මට select බලමු. combination තෝරගන්නවා select permutation පිළිවෙලට සකස් කරනවා arrange
බොහෝ ප්‍රශ්නවල grade plus ප්‍රශ්නවල මුලින් කම්බිනේෂන් පස්සේ ප්‍රමියුටේෂන් තියෙනවායි කියලා කියනවා. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරාගෙන ඔවුන් පේලියක සකස් කරන්න. අපි පොඩ්ඩක් මේ මුල් ගානනේ පොඩ්ඩක් පියවර මේකින් බලලා හදමුද? හදමු. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරා ගන්න. හරි. පළමුවට ඒක ගල්ලිමු. 10 දෙනෙක් අතරින් 4ක් තෝරගන්න. ඒ කියන්නේ 10/4 නේද? 10/4 210 කියලා දීලා තියෙනවා. උත්තරේ හරිද? හරි නේද? හදන්න ඕනද? 10/4 කියන්නේ 6යි. දැන් කලින් හැදුවනේ වගේ ගන්න. 10 මෙතන 7ක් එනවා. 6 නැතුව 7ක් එනවා. 10 මෙතන 4 එනවා. 4 දෙනින් නේ. එතකොට 210 පින්න ඕන. හරි. 210 පියවර දෙක තෝරාගත් 4 දෙනා සකස් කරනවා. ඒ කියන්නේ 4 ප්‍රමියුටේෂන් එක ගන්න. 24 මුළු ආකාර ගන්න 210න් සහ 24 ගුණ කරනවා 5040 කියලා. හරි. දැන් අපි තනියෙන් හදමු. අපිට පුළුවන් පරක්‍රම බාහුවම අරන් හදමු. හරි. 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරාගෙන සභාපති ලේකම් භාණ්ඩාගාරික යන තනතුරු ලබා දෙන්න. හරි. භාණ්ඩාගාරික ලේකම් සභාපති කීයක් ඉන්නවද පුතා? 8 දෙනෙක් ඉන්නවනේ. 8/3 ඒ කියන්නේ 8 දෙනාගෙන් 3 දෙනෙක් තෝරා ගන්න ඕන. එහෙනම් වෙනවා 8 ඇවිල්ලා 7 ඇවිල්ලා 6 ඇවිල්ලා 5 5යි ෆැක්ටෝරියල් බෙදීම 3 2 5යි ෆැක්ටෝරියල් 5 ෆැක්ටෝරියල් වලට 5 ෆැක්ටෝරියල් කැපුණා 3ට 1යි 6ට 2යි මේ දෙකට මේ දෙක කැපුණා උත්තරේ එනවා 56ක් කියලා. හරි. සභාපති මේක හරිනේ 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරාගත්තා. හරි 56ක් ඉන්න. සභාපති ලේකම් භාණ්ඩාගාරික යන තනතුරු ලබා දෙන්න. දැන් මෙතන කියමු ගත්තා. 10 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරාගෙන ඔවුන් පේලියකට සකස් කරා. හරියට නිකන් 10 දෙනෙක් අතරින් 3 දෙනෙක් හොරගෙන ඒ 3 දෙනා සභාපති ලේකම් භාණ්ඩාගාරික කියලා හදන්න වගේ. එහෙම එකක් නේ. එතන කියන්නේ. ආම්මර සිරි වෙනවා. පිට කියලා වුණා නේද? 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරාගෙන සභාපති ලේකම් භාණ්ඩාගාරික යන තනතුරු ලබා දෙන්න. මේ තනතුර වෙනස් නිසා පිළිවෙල වැදගත් වෙනවා. ඒ නිසා මුලින් ප්‍රමියුටේෂන් එක කරනවා. 8 7 6 දැක්කද පුතා? මේක ඇවිල්ලා ප්‍රමියුටේෂන් ගානක් නේ පුතා. අපි කොච්චර දැනන් හිටිය වුණත් අපිට කෙලවෙනවා කියලා තේරෙනවද? කෙලවෙනවා පුතා. කෙලවෙන්නේ නැති වෙන්න නම් අනිවාර්යෙන් ගණන් හදන්න වෙනවා. ගණන් හදලා ගියොත් අපිට වැඩේ ගොඩ. 8 PR ගොඩ පුතා සූත්‍ර මතකද ප්‍රමියුටේෂන් වල? මෙතන කියන්නේ පුතා මොකද්ද? 8 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරාගෙන සභාපති ලේකම් භාණ්ඩාගාරික යන තනතුරු ලබා දෙන්න. ඒ කියන්නේ මෙන්න මේ 3 දෙනා වෙනස් කියලා. හරියට නිකන් A B C ABC not අසමාන. sorry not සමාන. ඒ කියන්නේ අසමාන. ABC කියන 3 දෙනා සමාන නැහැ කියනවා. ඒ නිසා කම්බිනේෂන් එක නම් සමානයි කියලා ගත්තොත්
සමාන ඕඩර්ස් එකක් කියනවනේ. ඉතින් ඕඩර්ස් එකක් නෑ. ඒකට මෙහි තනතුරු වෙනස් නිසා පිළිවෙල වැදගත් වෙනවා. ඒ නිසා තමයි ප්‍රිමියුටේෂන් එකට අපි කියන්නේ 8 වැඩි සූත්‍රය මතකද? සූත්‍රය මොකක්ද දෙන්නේ? n ෆැක්ටෝරියල් බෙදීම n ඍණ r ෆැක්ටෝරියල්. r නිකන් 4 වගේ වුණා ගණන් ගන්න එපා. 8 7 6 ඇවිල්ලා 5යි ෆැක්ටෝරියල් බෙදීම යට එනවා 5 ෆැක්ටෝරියල් කියලා. මේ 5 ෆැක්ටෝරියල් වලට 5 ෆැක්ටෝරියල් කැපුණා 8 වරක් 7 56 56 6 6 වරක් 6 36 6 3ක් ඉතුරුයි 6 වරක් 5 30යි 3යි 33යි 336 කියලා තමයි උත්තරේ ඉන්නේ. ඔව් උත්තරේ හරි. අපි ඊළඟ ගන්න හදමුද තනියේ? අය එකක් දෙමු. 7 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරාගෙන ඉන්නේ නේද? මේසයක වාඩි කරවන්න. උත්තරේ ආවනේ. නෑ උත්තරේ ආවේ නෑ. තෝරාගෙන. මෙතන කියලා නෑනේ පිළිවෙලක් වැදගත් වෙන්නේ නැහැ. නේ? අර වගේ භාණ්ඩාගාරික ලේකම් තුන් දෙනා පිළිවෙලක් නැහැනේ. සෝරි උන් තුන් දෙනා පිළිවෙලක් තියෙනවා. මෙතන එහෙම කියලා නැහැනේ. හරි. ඒ කියන්නේ 704යි. මම මේසයක වාඩි වෙන කතාව මට මතක විදිහට කිව්වා. ප්‍රිමියුටේෂන් එකේදී 7 4යි. ඒ කියන්නේ නවා 7 වැඩි කිරීම 8න් 4ක් ගියාම කීයද 3යි නේද? 7 6 5 4යි ෆැක්ටෝරියල් බෙදීම 4යි ෆැක්ටෝරියල් වතාවක් 3 2 1 මේ 4 ෆැක්ටෝරියල්ට මේ 4 ෆැක්ටෝරියල් කැපුණා 3ට 1යි 6ට 2යි මේ දෙකට මේ දෙක කැපුණා 7 වරක් 35 කියලා එනවා. හරි 35යි. දැන් කියනවා මේසයක වාඩි කරනවලු මේසයක වාඩි කරවන්න පුළුවන් ක්‍රම ගණන් ඉන්නේ අහන්නේ 35යි. මතක තියාගන්න තන ඉන්නේ 35යි. මේසයක වාඩි කරනවා නම් මොකද්ද කිව්වා? n ඍණ 1යි ෆැක්ටෝරියල් කියලා තමයි ගන්න කිව්වේ නේද? කී දෙනෙක් වාඩි කරනවද? 4 දෙනෙක් නේද? එහෙනම් 4 ඍණ 1යි ෆැක්ටෝරියල් ඒ කියන්නේ 3යි ෆැක්ටෝරියල් 3යි ෆැක්ටෝරියල් සමාන වෙනවා 3 වර 2 6යි. එතකොට මුළු ගාන මං හිතේ 35 වාඩි කරවන්න පුළුවන් ගාන නහන්නේ 35 වැඩි කිරීම 6 සමාන වෙනවා 6 වරක් 5 බිංදුව 3යි 6 වරක් 3 18යි 3යි 18යි ධර්ම 21යි. උත්තරේ 210 කියලා එන්න ඕන මං හිතන්නේ. සුපිරි නේද පුතා? වැඩේ පැහැදිලි නේද? ප්‍රැක්ටිස් ක්වෙස්චන් අම්මලා ප්‍රැක්ටිස් ක්වෙස්චන් දීලා තියෙනවා. 9 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරාගෙන ඔවුන් පේලියකට සකස් කරන්න. පළවෙනි එක වගේ ගානක්. 9 දෙනෙක් අතරින් 3 දෙනෙක් තෝරන්න තියෙනවා. හරිද? හරිද? කම්මැලිද? නෑනේ. පොඩි කම්මැලි ගතියක් එනවනේ. මොනවා කරන්නද පුතා? මොනවා කරන්නද? හදමුද ගාන? හදන්න ටයිම් එක ඕනද? නෑ උඹලට හදාගන්න ඉන්න. මං මේ හදන්න
බල නවත්තලා ගාන හදලා මේක බලපල් හරිද මේක බලන් හිටිය කියල බලට පුළුවන්ගෙනවද ඉස්සු දබං ඉස්සුවෙලින් නෙවාරිද 9 3 9 පුතා 9 3 ගියාම ගියද අයයි නේද 9 8 7 වැඩි කිරීම 6 ෆැක්ටෝරිය 3 2 6 ෆැක්ටෝරියල් මේ 6ට මේ 6 කැපුණ ගියා ඊපස්සේ 3ට 1යි 9ට 3යි 2ට 1යි 4 4 වරක් 3 12යි 12 වරක් 7 12 වරක් 5 60යි 12 වරක් 6 72යි 12 වරක් 3 72 10යි 82 82යි 2යි 84යි කියලෙනවා පුතා දැන් මේ තුන් දෙනෙ තෝරගත්න ඔන්න 84 විදියක් තියෙනවා දැන් මේ ඒක හරි 9න් තුන් දෙනෙ තෝරගත්තා තෝරගන්න පුළුවන් විදි 84ක් තියෙනවා හරිද ඒ තුන් දෙනා පේලියක වාඩි කරවන්නක් ඕන ඒ කියන්නේ තුනේ පැක්ටෝරියල් එක ඉල්ලන තුනේ පැක්ටෝරියල් එක ඇවිල්ලා 3 අර 2 6 දැන් මුළු ක්‍රම ගණන අහනවා පුතා මුළු ගණන සමාන වෙනවා 84 ගුණ කරන්න ඕන 6 අන්න ගැලවුණ වැඩි කිරීම 6 කියද පුතා උත්තරේ 8 වරක් සෝරි 4 වරක් 5 20යි 4 වරක් 24න් 4 ඒකක් ඉතුරුයි 6 වරක්කට 48යි 48යි 2යි 50යි කියලෙනවා පුතා උත්තරේ එනවා 504යි කියලා අමරි අදලා දාන්න තියෙන එක ප්‍රමාණය 504 504 නේද ආවේ ඔව් පුතා 504 බලමු දෙවෙනි ගානට යන්න අර සභාපති එක සභාපති මේ 10 දිනක් අතරින් සභාපති උපසභාපති ලේකම් යන තනතුරු සඳහා මුන් දෙනෙක් තෝරන්න උඩත් තිබ්බේ එකද මන්ද ප්‍රිමිටේෂන් එක පුතා එතකොට 10න් 3ක් ගියාම කීයද 7යි 7යි කියන්නේ ප්‍රිමිටේෂන් නේ 7යි හරි 10යි ඩිග්‍රීම 9 ඩිග්‍රීම 8 බෙදීම 7 ෆැක්ටෝරියල් මෙතන එනවා 7 ෆැක්ටෝරියල් මේ 7 ෆැක්ටෝරියල් මේක කපුණා 8 වරක් 9 කීයද පුතා උත්තරේ 8 වරක් 9 8 වරක් 8 64 8 වරක් 9 72 ඒ කියන්නේ 720 පුතා දෙවෙනි එකට උත්තරේ 720 පුතා ඊට පස්සේ තුන්වෙනි ගාන 12 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරාගෙන පේලි එක සකස් කරන්න 12 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරගන්න ඕන අයනම් අපි එකට 5 දෙනා තෝරගෙන ඉමු මොකද කරන්න තියෙන්නේ පුතා 5 දෙනෙක් තෝරගන්න ඕන 12න් 5ක් 12න් 5 කියන්නේ 7 12 දී 5 ඒ කියන්නේ 12 වැඩි කිරීම 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 8 වැඩි කිරීම 9 පොඩ්ඩක් ඩිස්මිස් වුණා අංගන්න එපා යට එනවා 5 4 3 2 7 එන්න ඕන 7 මං එකක් ලියන්නම් කොහෙන මෙතනින් එනවා 7යි ෆැක්ටෝරියල් මේකට මේක කැපුණා 4ට 1යි 8ට 2යි
3ට 1යි 9ට 3 2ට 1යි 12ට 6 5ට 1යි 10ට 2යි දෙවරක් 3 6යි දෙවරක් 3 6යි 6 වරක් 2 12යි 12 වරක් 6 72 72 11න් එච්චර ලොකු ගණනක් එනවද 5ට 1යි 10ට 2යි 4ට 1යි 8ට 2යි මේ දෙකට මේ 12 ගපුණ 6යි 3ට 1යි 9ට 3 දෙවරක් 3 6යි දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12 වරක් 6 72යි 72 11න් වැඩි කරාම වෙනවා 22න් 2 දෙකක් ඉතුරුයි 77යි 77 79 892ක් කියලා දැන් 3 දෙනෙක් තෝරගත්තා කිව්වනේ අම්මරසි 3 දෙනෙක් තෝරගත්තා sorry 5 3 දෙනෙක් නෙවෙයි 5 දෙනෙක්නේ 5 දෙනෙක් තෝරගත්තා ඒ 5 දෙනා පිළිවෙලට හදන්නත් ඕන මේ පිළිවෙලනේ පේලියක සකස් කරන්න ඕනේ පේලියක සකස් කරන්න නම් 5 ෆැක්ටෝරියල් එක කීයද පුතා 5 ෆැක්ටෝරියල් එක එනවා 4 වරක් 5 20යි 20යි 20 තුනකට 63 120 120 කියලා අම්මල විරිමෙන්න මේක 120 මුතලි කරන්න ඕන ඉරියම්බේ සාරනේ කීයද 892 වැඩි කරන්න ඕනේ 120 95,40යි මට හිතුනේ ඒකේ උත්තරේ වැරදි කියලා කමක් නැහැ දාලා බලමු කීයද 95,40 අන්තරන්තරන්තරන් නියමයට බලමු උත්තර 9 දෙනෙක් අතරින් 3 දෙනෙක් පෙරකෙස් සකස් කරන්න ඕන ඍජුවම හරි ඔයගේ උත්තරේ 504 හරි වැඩි ගුඩ 720 වැඩි ගුඩ අම්මට දිරි සුපිරි ඔයගේ උත්තරේ 5040 හරි මචං සුපිරි 3 වාරි දැන් ටිකක් අමාරු එකක් ඕ ඔන්න 8 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරාගෙන 8 දෙනෙක් අතරින් 4 දෙනෙක් තෝරාගෙන පේලියක සකස් කරන්න ඒ අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි මට සිරියන ආකාර කීයක් තිබේද හින්ට් ඒ ෆික්ස් කරලා ඉතිරි 7 දෙනාගෙන් 3 දෙනෙක් තෝරන්න සුජුවම ඒ 4 දෙනා ඇරේන්ජ් කරන්න පසුවේ තෝරාගත් 4 දෙනා අඩ්ඩේ හදන විදිය කියලා දීලා නේති උත්තර හොයාලා ලෙවන්නලු මේක ඉතින් හදන විදිය හින්ට් එකක් දුන්නට පස්සේ ඉතින් හින්ට් එක මං ඕනේ ඇයි බං මේකේ හදන විදිය සම්පූර්ණ ඔක්කොම කියලා දීලා නේද ඔන්න බලපංකෝ හින්ට් එක විදියට හදන විදිය කියලා දුන්නා අත්ලව්වේ කීයක් කියනවද 8 දෙනාගෙන් 4 දෙනෙක් තෝරා ගන්නලු ඒ 4 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයි 4 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයි නේ බලමු 4 දෙනාගෙන් එක්කෙනෙක් අනිවාර්යයි කීයක් ඉන්නවද 8 මං ඉරි කැලියට ගහගමු 1 2 3 4 5 6 7 8 පුතා මෙන්න ඒ මෝ ඉන්න ඕන මැච් එකේ ඉන්න ඕන පුතා මේ සුපිරි ඩයල් එක කියන්නේ ඌ අනිවාර්යෙන් ඉන්නවා දැන් කීයක් ඉතුරුද 7ක් ඉතුරු 4 දෙනාගෙන් කීයක් ඕනද 3 දෙනෙක් sorry 7ක් ඉන්නවා 3 දෙනෙක් තමයි තෝරගන්න ඕන එහෙනම් 703 කියන්නේ
අතෙන් 3 ගියාම 4යි 7 6 5 බෙදීම දැන් අර ෆැක්ටෝරියල් දාලා ඒව කරන්නේ හරිද දන්නවනේ ආයි පිස්සු ගෙලින්න බෑ 2යි 3 2යි 6ට 2යි 1ට 1යි 2ට 1යි 4 5 35යි හරිනේ 35යි දැන් 4 දෙනෙක් ඉන්නවා 4 දෙනා ඇරේන්ජ් කරන්න ඕන ඒ කියන්නේ ප්‍රිමියටේෂන් එක කරන්න ඕන ප්‍රිමියටේෂන් එක ගත්තා කීය දෙන්නේ 4යි කියන්නේ 4යි ෆැක්ටෝරියල් 4යි ෆැක්ටෝරියල් සමාන වෙනවා කීයටද 4 වරක් 3 12යි 12 වරක් 2 24යි පුතා එහෙනම් 25 24න් වැඩි කරාම උත්තරේ කීයක් එන්න ඕනද පුතා 24 25න් වැඩි කරන්න ඕන 24 5ක් කීයද පුතා 20යි 30යි 4 අරප්පා 20 120න් බිඳුවයි 24 2 48යි 48යි 12යි කියද පුතා 48යි 10යි 58යි 58යි 2යි 60 උත්තරේ 600ක් කියලා එනවා පුතා බලමුද උත්තරේ 600ක් එනවද කියලා ටන්ටරන්ටරන්ටරන්ටරන්ටරන්ටර අම්මට මේ පාර වැරදිලා ගියහම 8 දෙනා අතරින් 4 දෙනෙක් තෝරගෙන පිළිස් රස ඒ අනිවාර්යෙන් හදලා තියෙද 35යි 24යි අම්මට සිටි 35යිනේ මචං එන්න ඕනේ මේ 25ක් දාගෙන මොන මගුලක්ද කරන්නේ 35යි නේ අදපු විදිය හරි පොඩ මෙතන ගැලවෙලා තියෙන්නේ 35 කියන එකනේ 25 කියලානේ අරන් තියෙන්නේ පුතා 25 නෙමෙයි කො 35යි 35 වැඩි කරාම 74න් 35 වැඩි කිරීම 24න් කීයද පුතා 840යි කියලා එනවා පුතා සංසාරේ ස්ට්‍රක්චර් අයියෝ දන්නවා මේක 4 දෙනා තෝරාගෙන ඇරේන්ජ් කරනවා ඒ කියන්නේ 8p4 වගේ හැබැයි ඒ අනිවාර්යෙන් ඇතුළත් වෙන්න නම් ඒකෙන් ඒ ෆික්ස් එකෙන් ඉතිරි තැන් 3 සඳහා 7 දෙනාගෙන් 3 දෙනෙක් තෝරා ඇරේන්ජ් කරනවා හරි 703 කතාවක් 4 35 වැඩි කිරීම 24 840යි හරි දඩබඩ ඉවරයි දැන් තියෙනවා 10 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරාගෙන පේලියක සකස් කරනවා 10 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරා ගත්තා පේලියක සකස් කරා A සහ B දෙන්න අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනලු පුතා ඒ සහ දෙන්න අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනලු පේලියක සකස් කරනවා කියනවා මොකද්ද පුතා කරන්නේ මෙන්න මෙතන වැදගත් පොයින්ට් දෙකක් තියෙනවා මට හිතෙන විදිහට එකක් තෝරා ගන්නවා පේලියක සකස් කරනවා ඔයි දෙක ගත්තට පස්සේ අපි බලමු හරි එතන තමයි පොයින්ට් එක තියෙන්නේ හරි මොකද්ද අහන්නේ 10 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරා ගන්නවා 10 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරා ගන්නවා නම් AB අනිවාර්යෙන් එන්නත් ඕන ඒ මොකද 10 දෙනෙක් අතරින් 5 දෙනෙක් තෝරා ගන්නවා AB අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕන AB ඇතුළත් වෙනවා කියන්නේ 10න් 2ක් ගියා වගේනේ ඒ කියන්නේ 8 3යි මං කියන එක පැහැදිලි නේද පුතා මං හිතනවා පැහැදිලි ඇති කියලා දැන් ගණන් බලලා ලෝඩ් එකක් ඇදුවා දැන් මේ දැන් කියන කතාව සකස් කියලා තේරෙනවා හරි 8c3 8c3 කියන්නේ 8යි වැඩි කිරීම 7 වැඩි කිරීම 6 වැඩි කිරීම 5 ෆැක්ටෝරියල් ඕනද ඕන්නේ බෙදීම යටෙනවා 3 වැඩි කිරීම 2 3 2යි 6ට 2යි 2ට 2 කැපුණා 8 වරක් අත එනවා කීයද 56 කියලා 56 දැන් පුතා 5 දෙනෙක් ඉන්නවා 5 දෙනාගේ පේලියට සකස් කරනවා කියන නම් පුතා 5 ෆැක්ටෝරියල් එක ගන්න ඕන 5 ෆැක්ටෝරියල් එක එනවා පුතා 4 වරක් 5 20යි
විස්සේව 3ක් 60යි 60 දෙකක් 120යි 120 වැඩි කරන්න ඕන 50ෙන් කියද පුතා එන්නේ මුළු ගණන සමාන වෙනවා 12 6 ඇත් දෙකෙන් දෙක 7ක් ඉතුරුයි 12 5 60යි 7යි 67යි පුතා 6720ක් කියලෙන පළමු උත්තරේ හරි කියලා 6720යි අන්ටරන්ට් අම්මට දිරි මේ පාරත් හරි වැඩේ ගොඩ සුපිරි දැන්වා කම්බිනේෂන් ප්ලස් ප්‍රමිඩේෂන් එකතු කරල ගණන් හදන්න විදිිය හොන්ද ටල්ලාගෙන තියෙනවා බලට පුළුවන්නේ වැඩේ ගොඩනේ සුපිරිනේද අට පිරිමි ළමයි සහ පහ ගැහැන් ළමයි සිටි ඒ කියන්නේ පිරිමය අට දෙනෙකින්න ගැහැල් ළමයි පස් දෙනෙකින්න ඔවුන් අතරින් පිරිමි ළමයි 3 දෙනෙක් සහ ගැහැන් ළමයි දෙන්නෙක් තෝරාගෙන සොරි ඇරදුනාන් පිරිමි ළමයි 8කුයි ගැහැන් ළමයි 5කුයි ඉන්නවා හරිද ඔවුන් අතරින් පිරිමි ළමයි 8ගෙන් 3 දෙනයි පහෙන් දෙන්නයි ඉගෙන ගැහැන් ළමයි 5 දෙනාගෙන් දෙන්නකුයි පිරිමි ළමයි 8 දෙනාගෙන් 3 දෙනෙකුයි තෝරාගෙන ඒ 5 දෙනෙකුගෙන් යොත් කමිටුවක් සෑදිය යුතු ආකාර කීයක් තිබෙන වෙන වෙනම තමයි ගන්න වෙන්න පුතා වෙන වෙනම අරගෙන අපි එකතු කරානං හරි නේද ඒගන්නේ එකතු කිරීමක්ද එන්නේ 8 දෙනෙක් ඉන්නවා 8න් 3ක් හොයනවා ඒ කියන්නේ උත්තරේනවා 8න් 3ක් කෙව්වට පස්සේ 5යි පහයි කියන්නේ 3ට එකයි 8 වරක් අත 56ක් කියලෙනවා පහ දෙක කියන්නේ කියද පහ දෙක කියන්නේ 3යි 3ට 3 කැපුණා 2යි 4යි 2යි පස්සර දෙක 10ය අතිනිංගම 56ක් මෙතින්ගෙනවා 10ය පස් දෙනෙකුගෙන් කමිටුවක් සෑදිය යුතු මංහිතන් එතන ගුණ කිරීමක් එන්න ඕන කළමුද 56 10 වැඩි කරම 560 560යි හරිද නියම මචා අපි චෙක් කරපු හරි මංගවන පිරිමි 3ක් තෝරන්න ඕන 803 56 ගැහන් තෝරණ ආකාරය 502යි 10 එනිසා මුළු ආකාර ගණන 56 වැඩි කිරීම 10 560 ඔයාගේ උත්තරේ හරි බලගේ උත්තරෙත් හරි වෙන්න ඕන හරි දැන් ටිකක් අමාරු එකක් බලමුද හින්ට් එක මම බලන්න නැතුව හදන්නේ හරි ඔන්න වැඩ හරි සුපිරි 8 පිරිමි 8 දෙනෙක් ඉන්නවා ගැහණු 5 දෙනෙක් දෙනවා මේක සිංහල නම් අන්තිමේ chat gpt වල එයි බා 8 පිරිමි සහ 5 ගැහණු ඒක දාවම පිරිමි 8ක් සහ ගැහණු 5ක් කියලා හරි කමන්න 5 දෙනෙකුගෙන් කමිටුවක් තෝරනවා අවම වශයෙන් ගැහණු ළමයි දෙන්නෙක්වත් සිටිය යුතුයි සුන්දුරු මතක පිටු තාමම වෙනවා අම්මට සිරි කොහොමද හදන්නේ 8යි පිරිමි 8ක් සහ ගැහණු 5ක් සිටි හරිද පුතා හදමු අටයි පහයි 13 එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයි 10යි 11යි 12යි කෙලවුණ දෙක තුන හරි ගන්න ගැහැණු ගන්න එකයි දෙකයි තුනයි හතරයි පහ එක දෙක තුන හතර පහ හය හත අට රතු පාටින් ඉන්නවා පිරිමි ළමයි ටික කොළ පාටින් ඉන්නවා ගැහැණු ළමයි ටික මෙන්න මේ ගැහැණු ළමයින්ගෙන් පුතා දෙන්නෙක් අනිවාර්යයිනේ කමිටුවට අනිවාර්යෙන් දෙන්නෙක් ඕන නේ ඒකේ අවම වශයෙන් ගැහැණු ළමයි දෙන්නෙක්වත් සිටිය යුතුයි
ආකාර කීයක් කිවේද? ඒ දෙන්න ඉන්නවේ කියන්නේ හරි මේ දෙන්න ඉන්න. දැන් කීයක් ඉතුරුද? 1 2 3 4 5 11 11ද බ? 13න් 8 5 13 11යිනේ. දැන් 11න් 3ක් තෝරා ගන්න ඕනේ. 11 3 මේක කියලා නෑනේ පස් දෙනාම කෙල්ල වෙන්න ඕන කියලා. දෙන්නෙක් විතරයි කෙල්ල වෙන්න ඕන කියලා තියෙන්නේ. 11 3 කියන්නේ 11න් 3ක් ගියාම කීයද බ? 11න් 3ක් ගියාම 8යිනේ. 8 9 10 11 නේ. ඒ කියන්නේ 11 වැඩි කිරීම 10 වැඩි කිරීම 9 බෙදීම යට එනවා 3 වැඩි කිරීම 2 3ට 1යි 9ට 3යි 2ට 1යි 10ට 5යි 5 සරක් 3 15යි 15 සරක් 11 15 සරක් 11 11 සරක් 5 55යි කීයක් ඉතුරුද? 5 5 සරක් 11 සරක් 1 11යි 5යි 16යි පුතා මේ හින්ට් එක දීලා බලමු. ඒක ආදරණේ කීයද? 100 උත්තරේ 165යි. බලමුද හරි කියලා. අන්ටරන්ටරන්ටරරරඩන් අම්මට පිරි වැරදිී කියල් දීලා දෙන්න. අවු වශයෙන් ගැහැණු ළමයි දෙන්නෙක් කියන්නේ කේසස් 4ක් එකතු කරන්න ඕන. කේස් 1 ගැහැණු ළමයි දෙන්නයි පිරිමි ළමයි 3 දෙනෙක්. අම්මට සිරි වෙනවා. අපි හින්ට කියවුවනම් හරි කියලා හිතනවනේ. කේස් වලට කඩන්න 2 ගැහැණු 3 පිරිමි 3 ගැහැණු 2 පිරිමි 4 ගැහැණු 1 පිරිමි 5 ගැහැණු පිරිමි නෑ. හරි අපිට මේක එක සැරේ හදන්න බැරිද? අවම වශයෙන් ගැහැණු අවම වශයෙන් ගැහැණු දෙන්නෙක් වගේ ප්‍රශ්නවල සියල්ල එකතු කරනවා ටෝටල් unwanted case ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලමු. ඒක කේස් වලට හදලා තමයි හදන්න කියන්නේ. නැතුව හදන්න බැරිලු. දෙක ගැහැණු අවුලක් වෙනවනේ. ගැහැණු දෙන්නයි පිරිමි 3 දෙනෙක්. 5 2යි 8 3යි. හරිද? ඒකෙන් 560ක් එනවා. 3 ගැහැණුයි පිරිමි දෙන්න. ගැහැණු 3 දෙනයි පිරිමි දෙන්න. 805යි 3 කිරීම 802 503යි 802 280. මෙතනින් එනවා ගැහැණු 4 දෙනයි පිරිමි 1 නෑ. 504යි 801යි 8 වරක් 5 40. එතනින් එනවා 5 පිරිමි. දන sorry 5 ගැහැණු දන පිරිමි නෑ. කියන්නේ 1. දැන් ඔය මුළු ආකාර ගන්න ඔය ටික එකතු කරන්න. 560 240 40 280 ධන 40 ධන 1 881 කියලා උත්තරේ එනවා. කියලා වුණා නේද? අපි බලමුද මේක හදන්න. පිරිමි ළමයි 8ක් සහ ගැහැණු ළමයි 5 දෙනෙක් ඉන්නවා. ළමයි අතරින් 5 දෙනෙකු කමිටුවක් තෝරන විට හරියටම ගැහැණු ළමයි දෙන්නෙක් සිටිය යුතු නම් අකම නේද? අවශ්‍ය හරියටම දෙන්නෙක් ඉන්නවා කියලා කිව්වනේ. රැක්නේ පුතා. හරියටම ගැහැණු ළමයි දෙන්නෙක් හරියටම ගැහැණු ළමයි දෙදෙනෙකු සිටිය යුතු නම් ආකාර කීයද? බලමුකෝ මේකවත් හරියට හදන්න. වැරදීම් තමා පුතා ජීවිතේ වෙනස් කරන්න. කවුද කියලාලු එහෙම
හරි ය 8 දෙනෙක් ඉන්නවා ගැහැන් ළමයි 5 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයි නෑ වැරදුනා 8 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයි 5 දෙනෙක් ඉන්නවා ගැහැන් ළමයි මේක කියනවා හරියටම ගැහැන් ළමයි දෙන්න දෙක ගැහැණු වැඩි කිරීම 3 පිරිමි ඒ කියන්නේ පුතා මෙතෙන් එනව නේද දෙක සොරි පහ දෙකයි ගුණ කරන්න ඕන 8 3 මට හිතෙනවා මේක විතරක් ඇති කියලා. ඇයි හරියටම ගෑනු ළමයි දෙන්නෙක් කියලානේ කියන්නේ. එතකොට ඉතුරු 3 දෙනා කොහොමද මචං පිරිමි ළමයි වෙන්න ඕන. ආයි කඩන්න තියෙනවද? ආයි කඩන්න පුළුවන් ඉතින් ගෑනු එක්කනේ පිරිමි 4 දෙනෙක් කියලා. එහෙම නැත්තම් පිරිමි 4 දෙනෙක් කියලා. මේකේ තියෙනව නේද? හරියටම ගෑනු දෙක ගැහැණු ළමයි ඉතියේ 3 නේ සිංහල වෙර්ෂන් එකකුත් තියෙනවා බලමු අපි පොඩ්ඩක් මේකට උත්තරේ බලමුකෝ ඔක්කොටම කලින් 502යි 502 කියන්නේ 5න් 3ක් ගියාම 5යි 4 එනවා 4යි කියන්නේ වසර 2 10යි 10 වැඩි කරන්න ඕන 803යි 803 කියන්නේ 5යි 8 7 6 3යි අයට 56 උත්තරේ එනවා 560ක් කියලා උත්තරේ හරියයිද ඔයාලගේ හිතන්න මොකක්ද බලමුද ගහලා මට හිතුණා ඔක උත්තරේ හරියයි කියලා රන්ටර ඒකත් හරිද අන්නර මේ පාර හරි මෙතන හරියටම ගහන්න මේ දෙන්නේ කියන නිසා එක කෙස් එකයි තියෙන්නේ පහ ගැහණු අතරින් දෙන්නෙක් අට පිරිමි ළමයි අතරින් තුන්දෙනෙක් මම කිව්වනේ උත්තරේ හරි නේද දැන් ඇති නේද ගණන් මම හිතන්නේ දැන් ගොඩක් කළා හැදුවා තව ඕනනම් ගණන් ටික අවශ්‍ය නම් ප්ලීස් කරුණා කරලා මැසේජ් එකක් දාවන්න මීට වඩා අඩක් ගණන් ටිකක් හදලා යන්න ඕන මේ මොකටද ටයිම් එක ලියන්න නම් ප්ලීස් උඹලට මන්න හද උඹලට දෙන්න හේතුව උඹලා කිසි ප්‍රතිචාරයක් දක්වන්න මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දෙන්න ඒකේ හින්දා උඹලට ඕන තව ගණන් හදන්න ඕන දැන් පොඩි මෙහෙම සීන් එකකුත් තියෙනවා දැන් අපි කරන්නේ ඔක්කොම සිංහලෙන් විතරනේ ප්‍රශ්නෙන් ඉංග්‍රීසි දන්නේ උන්ට නම් අවුලක් නැහැ මට නම් ඉංග්‍රීසි බෑ මම දැන් මේ ටිකම ආයෙ ට්‍රාන්ස්ලේට් කරනවා ඉංග්‍රීසි වලට ඒක තමයි හොඳම දේ දැන් මම දන්න උත්තර මොනවද කියලා දැන් මට උත්තර නෙමෙයි අදාළ වෙන්නේ පුතා ඉංග්‍රීසි වචන ඒ නිසා මම මේකම ට්‍රාන්ස්ලේට් කරලා ඉංග්‍රීසියෙන් මම ආයෙ හදුවා